එපිසෝඩ් එක පටන් ගන්නෙම මාරම ෆීලිං එකකින්. නරුටෝ වර උස කණුව උඩට නැගලා කොනොහා ගම දිහා බලාගෙන ඉන්න ෂොට් එක සිරාවටම ඇඟට දැනෙනවා. එතනදී අපිට එක පාරටම තේරෙනවා මේ පරණ නරුටෝ සීරීස් එක නෙවෙයි කියලා. ආර්ට් ස්ටයිල් එක පවා ගොඩක් මැචුව වෙලා. අපේ නරුටෝ දැන් පොඩි එකෙක් නෙවෙයි. එයා සෑහෙන්න උස ගිහින්. අර පරණ ඇඳුම වෙනුවට අපි ශිපුඩෙන් වල දකින ඒ අයිකොනික් කලෙන් ගොඩක් ලස්සන වෙලා. ශක්තිමත් පෙනුමක් තියෙනවා. නරුටෝව දැක්කම සකුරාගේ ඇස් වලට කඳුළු වෙනවා. එයා හිතනවා අපේ නරුටෝ දැන් හැදිලා ලොකු මිනිස්සෙක් වෙලා කියලා. ඒත් ඉතින් බල්ලගේ වැඩේ බූරුවා ගරන්න ගියා වගේ තමයි. නරුටෝ යාගේ අලුත් ජුත්සු එක පෙන්වන්නම් කියලා ආයෙත් කරන්නේ අර සෙක්සි ජුත්සු එකමයි. ඒ විලාවේ සකුරාගෙන් කන සුපිරි ගුටිය දැක්කම අපිට තේරෙනවා නරුටෝ කොච්චර ඇඟපතින් ලොකු වුණත් තාම එයාගේ ඇතුලේ ඉන්නේ අර පරණ විහිළුකාරයමයි කියලා. ඒ සීන් එක නම් පට්ටම ආතල්. හැබැයි යාළුවනේ මේ එපිසෝඩ් එක නිකම්ම hina වෙන්න විතරක් තියෙන එකක් නෙවෙයි. ශිපුඩෙන් කියන්නේ පරණ එකට වඩා ගොඩක් අඳුරු එහෙම නැත්නම් ඩාර්ක් කතාවක් කියලා අපිට මේ එපිසෝඩ් එකෙන්ම මතක් කරනවා. අපිට දකින්න ලැබෙනවා අකත්සුකි සංවිධානයේ ඩයිදරා සහ සසෝරි වෙලිගමට ඇතුල් වෙලුවා. ඒ වගේම මේ එපිසෝඩ් එකේ ලොකුම සර්ප්‍රයිස් එක මතකදාර ඉස්සර මිනි මරපු ගාරා එයා දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. වෙලිගමේ නායකයා ඒ කියන්නේ කසෙකාගේ වෙලා. මේක දැක්කම නම් මට ඇත්තටම පුදුම හිතුණා. අකත්සුකිලා එන්නේ මේ ගාරාව හොයාගෙන කියලා දැනගත්තම ඉස්සරහට ලොකු යුද්ධයක් එනවා කියලා අපිට ඉවෙන් වගේ තේරෙනවා. පළවෙනි එපිසෝඩ් එකෙන් අපි දැක්ක නරුටෝ අවුරුදු 2කමාරකට පස්සේ කොනොහා ගමට එන හැටි. හැබැයි අද අපිට බලා ගන්න පුළුවන් නරුටෝ සහ සකුරා කොයිතරම් දුරට ශක්තිමත් වෙලාද කියලා. කකාෂි සෙන්සෙයි දෙන අර පරණ බෙල් ටෙස්ට් එක මතකයි නේද? අද ඒක ආපහු පටන් ගන්නවා. හැබැයි මේ පාර සටන තීරණාත්මකයි. එහෙනම් අපි බලමු ශිපුඩෙන් දෙවනි එපිසෝඩ් එකේ මොකද වුනේ කියලා. පරණ නරුටෝ කතාමාලාවේ පළවෙනි එපිසෝඩ් වලදී මේ බෙල් ටෙස්ට් එකෙන් නරුටෝලා හොඳටම බැනුම් ඇහුවා. හැබැයි මේ පාර කකාෂි සෙන්සෙයිට තේරෙනවා මුන් දෙන්න ලේසි නැහැ කියලා. කකාෂි සෙන්සෙයි එයාගේ ශරින්ගාන්ස් පාවිච්චි කරන්න ලෑස්ති වෙන්නෙම ඒකයි. නරුටෝ සහ සකුරා දැන් වැඩ කරන්නේ නියම ටීම් එකක් විදිහක. නරුටෝ එයාගේ ක්ලෝන්ස් පාවිච්චි කරලා ගහන ටැක්ටික්ස් දැක්කම අපිට පේනවා එයා කොයිතරම් දියුණු වෙලාද කියලා. එයා දැන් නිකම්ම ගිහින් ඇඟට කඩාපනන්නේ නැහැ. මොලේ පාවිච්චි කරලා ගහන්න පුරුදු වෙලා. අම්මෝ මේ එපිසෝඩ් එකේ ලොකුම ෂොක් එක තමයි සකුරා. කකාෂි සංගවගෙන ඉන්න තැන හොයන්න සකුරා එකපාරක් පොළවට පහර දෙනවා. මුළු පොළොවම කෑලි වලට කැඩිලා විසි වෙලා යන විදිහ දැක්කම කකාෂි විතරක් නෙවෙයි නරුටෝ පවා බය වෙනවා. අපි දන්නවා සකුරා පුහුණු වෙන්නේ පස්වෙලි හෝකගේ. ඒ කියන්නේ සුනාන්ඩේ යුටයු කියලා. සුනාන්ඩේ යුටගේ ඒ මොන්ස්ටර් ස්ට්‍රෙන්ත් එක සකුරාට දැන් නියමටම පිහිටලා තිනවා. මේක දැක්කම කකාෂි හිතනවා මෙයා දැන් සුනාන්ඩේ වගේමයි. ඇත්තටම සකුරා කියන්නේ දැන් නිකම්ම බෙහෙත් කරන කෙනෙක් විදිහට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ව එක පහරින් විනාශ කරන්න පුරුවන් සටන්කාරියක්. මේ අතරේ කොනොහාවින් ඈත වැලිගමේ ලොකු කලබලයක්. අකත්සුකි සමාජික ඩයිදරා එයාගේ අමුතුම මැටි කුරුද්දා උඩ නැගලා ගම ඇතුළට රිංගනවා. ගාරා ගමේ නායකයා වුණාට පස්සේ එයාට එන පළවෙනිම ලොකුම අභියෝගය තමයි මේක. ගාරගේ ඒ ඇබ්සලියුට් ඩිෆෙන්ස් එක පසාර කරගෙන යන්න ඩයිදරාට පුළුවන් වෙයිද? එපිසෝඩ් එක ඉවර වෙන්නේ අපේ කුතුහලය උපරිමයට ගෙනල්ලා. ගාරා සහ ඩයිදරා එකිනෙකා දෙස බලාගෙන ඉන්න ඒ අවසන් දර්ශනයෙන් අපිට තේරෙනවා ලොකු සටනක් ළඟම කියලා. ඉතින් යාළුවනේ සකුරාගේ මේ අලුත් ශක්තිය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? නරුටෝ සහ සකුරාට මෙපාර කකාෂි සෙන්සෙයිගෙන් බෙල් දෙක ගන්න පුරුවන් වෙයිද? ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු ගාරා සහ ඩයිදරා අතර සිද්ධ වෙන ඒ අති බිහිසුණු සටනේ ප්‍රතිඵලය මොකක්ද කියලා. ඒ වීඩියෝ එක මගේ අරගන්නේ නැතුව බලන්න දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම මූව් සිලොන් ඊළඟ කොටසින් හමු වෙමු. ජය වේවා.